ඉස්ලාමීය සහෝදර සහෝදරවරුනි, වැඩිහිටියනි, දෙමව්පියවරුනි, දුව දරුවනි, ඇත්ත වශයෙන්ම උපවාසය තවත් තැනක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මහිමය, ඒ මහාන් තත්වය, ඒ වටිනාකම, සුවිශේෂත්වය කොහොමද කිව්වොත් සැබෑ ලෙසම යහපත් චේතනාවෙන් සහ කුසල් බලාපොරොත්තුවෙන් කෙනෙක් එක දිනක උපවාසයක් රකින්නවා නම් ඔහුගේ ශරීරය නැත්නම් ඔහුගේ මුහුණ නිරයෙන් අවුරුදු 70ක් දුරට ඈත් කරලා තබනවා කියන්නේ. ඒ කියන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දැනට වර්ෂ 1447කට කලින් ඒ අරාබි කතරේ කාන්තාර පොළවේ සිට අපිට ආමන්ත්‍රණය කරලා කිව්වා අපි දවසක රකින්න උපවාසය කියන්නේ පිරිසිදු චේතනාවෙන් හොඳ ඉහ්ලාස් වලින් ඒ වගේම කුසල් බලාපොරොත්තු වෙන්නේ අල්ලාහ් තාලා වෙනුවෙන් අයද සිටිනවා නම් උපවාසයේ රකින්නවා නම් පින් දහම් කරනවා නම් ඒ පුද්ගලයාගේ මූණ ඒ කියන්නේ ශරීරය මූණ නිරේ අවුරුදු 70ක් දුරට ඈත් කරලා තබනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උපවාසයේ රකින්නවා කියන්නේ කොච්චර වැදගත් අපිට වටිනාකමක් තියෙනවද? එතකොට සමානලවට ඇතම් අපි අය අතර පවා සමාඩ උපවාසයේ රැකින්න සුදුසුකම් තියෙද්දි උපවාසයේ රැකීමට සියලුම හැකියාවන් තියෙද්දි නමුත් උපවාසය නොරැක ඉන්නේ. උපවාසයේ නොරැක ඉන්නන්ගේ තත්වය කෙසේ වෙතත් උපවාසයේ රකින්න අපි ඔබ වගේ උදවිය ඊටම කල්පනාකාරී වෙන්න ඕන. මොකද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එක තැනක සඳහන් කරනවා අනුන් ගැන ඕපාදූප හොයලා ඕපාදූප කියලා ඉස්ලාමයේ කියන්නේ නීති රීති වලට පටහැනිව ඉස්ලාමීය උපදේශ අවවාද වලට පටහැනිව කටයුතු කරමින් උපවාසය රකින්න. කේලම් කියාගෙන උපවාසය රකින්න. නමුත් ඔවුන්ගේ උපවාසය මොකද්ද? නිකන් නිරාහාරව. ඒ කියන්නේ කන්නේ බොන දවල් කාලේ කන්නේ බොන්නේ නැතුව. රාත්‍රියේ වන්දනා කිරීම නිසා නිදි වර්ජිතව ඉන්නවා. ඒක නිකම්ම නිදි වර්ජිතව සිටීම සහ නිරාහාරව සිටීම හැර ඔවුන්ගේ උපවාසයේ කිසිම පළක් නැති වෙනවා. අවසානයේදී කිසිම කුසලයක් ඔහුට ලැබෙන්නේ නැහැ. මොකද හේතුව උපවාසයේ යෙදෙන කාල සීමාව තුළ ඔහු උපවාසයෙන් මිදීමට එහෙම නැත්නම් උපවාසය සම්පූර්ණ වීමට අවශ්‍ය කරන උපදෙස් අනුව ඔහු ජීවත් වුණේ නැහැ. ඒ අනුව ඔහු හැසිරුණේ නැහැ. ඒ නිසා උපවාසයේ කිසිම ප්‍රයෝජනයක් නැති කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි උපවාසය යහපත් ලෙස අපි වෙනුවෙන් උපවාසය අල්ලාහ් තාලා ඉදිරියේ අපිට කතා කරනවා. අපි වෙනුවෙන් ආයාචනා කරනවා. යා අල්ලාහ් මෙන්න මේ මාසවල අපි මේ වසරවල මෙන්න මේ මාසවල මේ උපවාසය රැකපු පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ පාපයන්ට අපි වෙනුවෙන් කතා කරනවා. එහෙනම් අපි රකින්න උපවාසයේ සහෝදරවරුනි අපිට පක්ෂව අල්ලාහ් තාලා ඉදිරියේ කතා කරන්න නම්. එහෙම නැත්නම් අපි රකින්න උපවාසය අපිට විරුද්ධව අල්ලාහ් තාලා ඉදිරියේ කතා කරනවා නම් මේ දෙක තීරණය කරන්නේ ඔබේ සිතංගියාවන් ක්‍රියාවන් අනුව. ඒක මටත් ඔබටත් අපි සියලු දෙනාටම පොදුයි. ඒ නිසා අපි රකින්න උපවාසය අපිට පක්ෂග්‍රාහීව කතා කරන්න නම් අපට පක්ෂව කතා කරන්න නම් අල්ලාහ් තාලා ඉදිරියේ අපි වෙනුවෙන් අපේ උපවාසය ආයාචනා කරනවා නම් ඒ කිරීම සඳහා අපි උපවාසය නිසියාකර උපවාස කාලය තුල ඒ නිසා අපි වැඩි වශයෙන් මොකද්ද කරන්න ඕනේ? අපි කරන සලාතය විශේෂයෙන් පස්වැල් නමස්කාරය සමූහ වශයෙන් ජමාත් වශයෙන් කරන්න අපි පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනේ. වැඩි වශයෙන් සලාතේ සම්බන්ධයෙන් තියෙන ඒ පෙරපසු සුන්නත් සලාතයන් අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේ කුසල් දහම් වගේ දේවල් කරන්න ඕනේ. දුආ සලවත් දික වගේ දේවල් වැඩිපුර අපි කරන්න ඕනේ. ඒ තුලින් අපිට යහපත සඳහා මේ කාලය වැඩිපුර යොදා ගන්න පුළුවන්. මේ පණිවිඩය ඔබට ලබා දෙමින් ඔබ සියලු දෙනාටම අල්ලාහ් තාලාගේ ශෙත සාන්තිය හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.